ආයිබෝවන් ඉන්ෂුරන්ස් සොලියුෂන්ස් by සමන්ත බණ්ඩාර YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වාහනයක වන්දි මුදල් ගෙවන ආකාරය. එහෙමත් නැත්නම් කාර් රථයක ක්ලේම්ස් කරන ආකාරය පිළිබඳව. ඇත්තටම අද වාහනයක් අනතුරකට පත් වුණොත් ඔබ මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ සම්බන්ධයෙන්. ප්‍රථම වශයෙන්ම අපි කරන්න ඕනේ වාහනයක් අනතුරකට පත් වුණාම ඔබ ප්‍රථම වශයෙන්ම ඔබගේ මූලික රක්ෂක ආයතනයට නැත්නම් ඔබගේ අදාළ රක්ෂණ ආයතනයට දුරකථනයෙන් දැනුම් දීමක් කරන්න ඕනේ. ඔබගේ වාහනේ රක්ෂණ කාඩ් පත්‍රය පිටිපස් කොටසේ ඔබට තියෙනවා ඔබගේ රක්ෂණ ආයතනයට අදාළ හොට්ලයින් නම්බර් එක නැත්නම් දුරකථන අංකය. ඔබට පුළුවන් මේ දුරකථන අංකයට දැනුම් දීලා ඔබට අනතුරක් සිදු වුණා කියලා ඔබගේ රක්ෂණ ආයතනයට දැනුම් දීමක් කරන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ මේ අනතුරක් සිදු වුණාට පස්සේ එම අනතුර සිදු වුණේ කොහොමද? ඔබ වාහනයක් සමග අනතුරක් සිදු වෙන්න පුළුවන්. දේපලක් සමග අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙකුට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ මොන අනතුරක් සිදු වුණත් ඔබ කරන්න ඕන පළවෙනි කාර්යය තමයි ඔබගේ රක්ෂණ ආයතනයට දැනුම් දෙන එක. එහිදී රක්ෂණ ආයතනය විසින් ඔබට ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින්න ඕන. ඊළඟ කාරණේ තමයි ඔබගේ වාහනේ අනතුරක් සිදු වෙලා තියෙන්නේ මොකක්ද? වාහනයක් එක්ක වෙන්න පුළුවන්, දේපලකට හානියක් වෙන්න පුළුවන්, පුද්ගලයෙකුට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපි ඉමීඩියට්ලි නැත්නම් ඉක්මනටම අපි තීරණයක් ගන්න ඕනේ තුවාලකාරයෝ ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවේදී ඔබ කරන්න ඕන ප්‍රථම කාර්යය තමයි ඔබගේ වාහනේ මාර්ගයේ බාධා වෙන ආකාරයෙන් තිබෙනවා නම් ඔබ මාර්ගයේ අවහිර වෙන ආකාරයෙන් තිබෙනවා ඔබගේ වාහනේ මාර්ගයෙන් ඉවත් කරගන්න. ඊළඟ කාරණේ තමයි ඔබගේ වාහනය තවත් වාහනයක් සමග අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් කරන්න ඕනේ එම අනතුර සිදු වෙච්චි වාහනේ හිමිකරුට කතා කරලා එම වාහනේ රක්ෂණයක් තිබෙනවද පූර්ණ රක්ෂණයක් තිබෙනවද තුන්වන පාර්ශ්ව රක්ෂණයක් තිබෙනවද කියලා අපි බලලා මේ පූර්ණ රක්ෂණය නම් එම රක්ෂණයටත් ඔබ මෙම අනතුර දැනුම් දීමක් සිදු කර යුතුම වෙනවා. ඊළඟ කාරණේ තමයි ඔබගේ වාහනේ දේපල හානියක් සිදු වෙන්න පුළුවන්. සමහරවිට රජයේ දේපලකට හානියක් වෙන්න පුළුවන්. නැත්නම් පුද්ගලික දේපලකට හානියක් වෙන්න පුළුවන්. මේ කොමන ආකාරයේ දේපලකට හානියක් වුණත් ඔබ විසින් එම දේපල හානිය පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීමක් කරන්න ඕනේ. අපි කියමුකෝ මේක පුද්ගලිකට හානියක් වුණා කියලා. පුද්ගලයෙකුට හානියක් වුණොත් අනිවාර්ය වශයෙන් ඔබ කරන්න ඕන ප්‍රථම කාර්යය තමයි ඔහු රජයේ හෝ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමක් සිදු කර යුතු වෙනවා. දෙවැනි කාරණය තමයි ඔබ මේ පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දීමක් සිදු කර යුතුම වෙනවා. අදාළ රක්ෂණ ආයතනයට ඔබේ අනතුර දැනුම් දුන්නාම එම රක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් ඔබේ වාහනය අනතුර සිදු ස්ථානයට පැමිණෙනවා ඔබේ වාහනය බලන්න. ඒ අවස්ථාවේදී ඔබගේ වළංගු ඉදිරි බලපත්‍රය, වළංගු රක්ෂණ සහතිකය සහ එයට අදාළ ලියකියවිලි ඔබ ඉදිරිපත් කිරීමක් සිදු කර යුතු වෙනවා. ඉතින් එම අවස්ථාවේදී ඔබට එම නියෝජිතයා විසින් ඔබට ලබා දෙන්න පුළුවන් ඇස්තමේන්තුව නැත්නම් ඔබගේ වාහනයේ අනතුර පිළිබඳව ඇස්තමේන්තුවක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් ඔබට ඔෆර් එකක් දෙන්න පුළුවන් නැත්නම් අනුමැතියක් දෙන්න පුළුවන් මේ වන්දි මුදල තමයි ඔබට හිමිවන්නේ කියලා. ඉතින් එම වන්දි මුදලට ඔබ කැමති නම් ඔබට පුළුවන් එම වන්දි මුදල ඔබගේ ගිණුමට බැර කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ නැමැතිනම් ඔබට ඔබගේ වන්දි මුදල එම වන්දි මුදල ලබා ගැනීමට ඔබ අකමැති නම් ඔබට පුළුවන් ඔබ අලුත් වැඩියා කරන ඕනෑම ගරාජයකට ඔබගේ වාහනය යොමු කරලා එහිදී ඇස්තමේන්තුවක් අරගෙන ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් අදාළ රක්ෂණ ආයතනයේ වෙත. ඒ වගේම ඔබේ වාහනයට අනතුරට අදාළ අමතර කොටස් මිලදී ගැනීමට ඔබට අවස්ථාවක් හිමි වෙනවා. ඒ කියන්නේ ඔබගේ වාහනයේ අපි කියමුකෝ බෆර් එකක්, ලයිට් එකක්, ඒ වගේ අමතර කොටස් වලට හානියක් සිදු වෙලා තිබුණොත් ඔබට සිදු වෙනවා මේ අමතර කොටස් මිලදී ගැනීමට. ඒදී ඔබ නෝරදවා වශයෙන් දැනගන්න යුතු කාරණයක් තමයි ඔබේ අනතුරට අදාළ ඒ අමතර කොටස් මිලදී ගැනීමට ප්‍රථම ඔබේ රක්ෂණ ආයතනයෙන් එම අනතුර කොටස් සඳහා අදාළ මිල ගණන් ඔබ ලබා ගැනීමටම සිදු වෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම ඔබට ඔබ කැමති මුදලට අමතර කොටස් මිලදී අරගෙන ඉවරලා ඔබට ඒදී සිදු වෙනවා ඔබට පාඩුවක් නැත්නම් අලාභ හානියක් සිදු වෙනවා. මොකද එම මුදල රක්ෂණ ආයතනයෙන් ගෙවුවේ නැත්නම් එහෙම. ඉතින් මොකද මේ අමතර කොටස් වල මිල ගණන් ගැන කතා කරොත් එහෙම වෙළඳපොලේ අමතර කොටස් වල මිල එක එක වෙළඳපොළ මිල ගණන් වලට තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඔබ අනිවාර්ය වශයෙන්ම රක්ෂණ ආයතනයට දැනුම් දීලා රක්ෂණ ආයතනයේ ලබා දෙන අමතර කොටස් වල මිලම ඔබ ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. ඉතින් මේ වන්දි හිමිකම් ගැන කතා කරොත් ඔබට ගොඩාක් වෙලා ඔබට කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් නමුත් මම මේ කොටසක් තමයි අද අරගෙන ඔබට මේ ඉදිරිපත් කිරීමක් කරේ. ඉතින් අපි ඉදිරියේදී බලමු මේ වන්දි හිමිකම් වලට අදාළ කොටස් තිබෙනවා. මේ ඕනර්ස් account apply වෙන දේවල් තියෙනවා. නැත්නම් රක්ෂණයේදී වන්දි හිමිකම් ප්‍රතික්ෂේප වෙන අවස්ථාවල් තිබෙනවා. ඒ වගේම රක්ෂණයේදී ඔබගේ වන්දි හිමිකම් ගෙවීම අඩු වෙන අවස්ථාවල් තිබෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මෙම වීඩියෝ එක ඔබට සරල අදහසක් දීමට තමයි මම අදහස් කරේ. ඉතින් ඔබත් එක්ක සමග රැඳී සිටින්න ඔබට මේ වගේ වැදගත් වීඩියෝ අපි ඉදිරියට ගෙනන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.